අයිබෝන් පුතේ සුබ දවසක්. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රශ්න පත්‍ර අංක 33. MCQ පේපර් එකක්. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කාබනික සංයෝග නාමකරණයක්. CH3 මෙතන NH2 එකක් තියෙනවා. ඊළඟට මෙතන H එකක් තියෙනවා. CH එකක් තියෙනවා. මෙතන OH එකක් තියෙනවා. CH2 CH2 Cl. එතකොට මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා මේ 1යි 2යි. ඒකෙන් ප්‍රමුඛතම ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ පුතේ OH එක. ඒ කියන්නේ මේක මොකද? මධ්‍යසාරයක්. මේ සංයෝගය මධ්‍යසාරයක් විදිහට අපි සලකන්නේ. මේක මධ්‍යසාරයක් විදිහට අපි සලකනවා. එතකොට මේ මධ්‍යසාරේ මෙයාට අඩුම අංකය ලැබෙන්න ඕනේ. ඒතර දෙපැත්තෙන් කොයි පැත්තෙන් අංකණය කරත් එකම අංකය ලැබෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙතන මේ සංයෝග ගත්තාම 1 2 3 මේ පැත්තෙන් අංකණය කරොත් 3 මේ පැත්තෙන් අංකණය කරත් 3. එතකොට අපි බලන්න ඕනේ අසන්තෘප්ත බන්ධන තියනවාද කියලා. අසන්තෘප්ත බන්ධන නෑ පුතේ. අසන්තෘප්ත බන්ධන නැත්නම් මොකද කරන්න ඕනේ? අපි බලන්න ඕනේ අපේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අසන්තෘප්ත බන්ධන නැත්නම් මෙතන ගත්තොත් එහෙනම් මේ පැත්තෙන් අංකණය කරාම මේ අංශ දාමයට ලැබෙන්නේ අංක 1 මේකට ලැබෙන්නේ අංක 4. මේ පැත්තෙන් අංකණය කරොත් 2යි 5යි ලැබෙන්නේ. ඒ නිසා අංකණය කිරීම වඩා සුදුසු වෙන්නේ මේ පැත්තෙන්. ප්‍රති 5. එතකොට මේකෙදි මේක ඇමයිනෝ කාණ්ඩයක් ඊළඟට මේක ක්ලෝරෝ කාණ්ඩයක්. එතකොට අපි මුලින්ම නම් කරන්න ඕනේ කෝ ඇමයිනෝ කියලා. එහෙනම් පුතේ මේ විදිහට තියෙන කාණ්ඩ උත්තර තියෙන්නේ එකයි තියෙන උත්තරය අංක 2. කෝ ඇමයිනෝ 1 ක්ලෝරෝ ඊළඟට කාබන් කීයද පෙන්ට් ද්විත්ව බන්ධන නැති නිසා පෙන්ටන් 3 ol ඔක අපි ලියත හැකි 1 ක්ලෝරෝ 3 පෙන්ටන් ol කියලා. ඔය කාරණා දෙකම හරි. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 2. ඊළඟ අපි ගත්තොත් එහෙම දෙවෙනි ප්‍රශ්නය නිවැරදි ප්‍රකාශය තෝරන්න F Cl S2 අයනවල ද්‍රවණශීලතාව. පුතේ අරය වැඩි වෙනකොට ද්‍රවණශීලතාවය වැඩි වෙනවා. ආරෝපණය ඍණාරෝපණය වැඩි වෙනකොට ද්‍රවණශීලතාව වැඩි වෙනවා. ඒතර ඔය කියන කාරණා දෙක ගත්තට පස්සේ F ට වඩා Cl වල අරය වැඩි ඊට වඩා S2 වල අරය වැඩි. මේ තියෙන්නේ අරය විචරණය වීම. අරය මෙහෙමනම් විචරණය වෙන්නේ ද්‍රවණශීලතාව විචරණය වෙන්නේ මෙහෙමම තමයි. එහෙනම් ඔන්න තියෙන අදාළ පිළිතුර. ලිතියම් ප්ලස් සෝඩියම් ප්ලස් මැග්නීසියම් 2 ප්ලස් වල ද්‍රවීකරණ බලය. කැටායනයේ ආරෝපණය වැඩි වෙනකොට කැටායනයේ පුතේ අරය අඩු වෙනකොට මොකක් වෙනවද? ද්‍රවීකාරක බලය වැඩි වෙනවා. අඩුම අරයක් තියෙන ලිතියම් ප්ලස්ට ඊට පස්සේ පුතේ Mg2+ ඊට පස්සේ Na+ මේ විදිහට තමයි අරේ විචරණය වෙන්නේ. මේ තියෙන අරේ විචරණය. එතකොට ද්‍රවීකාරක බලය ගත්තාම වැඩිම වෙන්නේ Na වලට තමයි පුතේ අඩුම වෙන්නේ. ඊට පස්සේ Mg2+ වල ද්‍රවීකාරක බලය වැඩි. ඊට වඩා ලිතියම් ප්ලස් කියන එකනක ද්‍රවීකාරක බලය වැඩි. ඔය තියෙන ද්‍රවීකාරක බලය විචරණය වන ආකාරය. හරි නේද? හරි. ඊළඟට ඒ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරය ඒ දෙකම වැරදි හොඳේ. තුන්වෙනි කාරණය ඔක්සිජන් ක්ලෝරින් සහ සල්ෆර් කියන කට්ටියගේ විද්‍යුත්තාව වැඩි වෙන පිළ ක්ලෝරින් වල තමයි වැඩි වෙන්නේ. ඊට පස්සේ ඔක්සිජන් වල ඊට පස්සේ ක්ලෝරින් වල ඊට පස්සේ පිටින් සල්ෆර් වල මේ දිනේ විද්‍යුත් ඍණතාව විචරණය වන ආකාරය. එතකොට
ඒකේ උත්තරේ තියෙන විදිය වැරදි. හරිද? වැරදෙන්න. ඊළඟට ගත්තොත් එහෙම ඊළඟ ප්‍රශ්නේ එන්නේ xenon CH4 CH3 NH2 සහ xenon කියන එක නාම පුතේ ලන්ඩන් බල විතරයි තියෙන්නේ. CH4 කියන එක නා නිර්ද්‍රව්‍යාණුවක් නිසා එයාගේ තියෙන්නේ ලන්ඩන් බල විතරයි. මෙයාගේ xenon කියන එක ඇවිල්ලා පුතේ මෞලික ස්කන්ධය 131යි. මෙයා පුතේ 16. ඒකෝට මෙයාගේ ලන්ඩන් බල ප්‍රබලතාව වැඩි මෙයාට වඩා. එහෙනම් CH4 වල තමයි අඩු වෙන්නේ xenon වලට වඩා. CH3 NH2 කිව්වහම මෙතන තියෙනවා පුතේ CH3 කියන කඩමේ ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් කියලා ද්‍රව්‍යතාවක්. මෙතන තියෙනවා ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් කියලා ද්‍රව්‍යතාවක්. මෙතන තියෙනවා ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් කියලා ද්‍රව්‍යතාවක්. ඒතර මේ જાති අණු දෙකක් අතර ලන්ඩන් බල තියෙනවා. ස්ථිර දීද්‍රව ආකර්ෂණ බල තියෙනවා. CN බන්ධනයේ තියෙන ද්‍රව්‍යතාවය නිසා හයිඩ්‍රජන් බන්ධන තියෙනවා පුතේ. කවුරු නිසාද? NH බන්ධන නිසා. හරිද? ඊළඟ එක්කනා ඉන්නේ CH3OH. CH3OH. මෙයාගේ මෙතන තියෙනවා ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් කියලා ද්‍රව්‍යතාවක්. මෙතන ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් කියලා ද්‍රව්‍යතාවයක්. මෙයාගේ ලන්ඩන් බල තියෙනවා. ස්ථිර දීද්‍රව ආකර්ෂණ බල තියෙනවා. OC බන්ධනයේ තියෙන ද්‍රව්‍යතාවය නිසා හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. කවුරු නිසාද? OH බන්ධනය නිසා. මතක තියාගන්න OH බන්ධනයෙන් ඇති කරන ද්‍රව්‍යතාව ගොඩක් වැඩි NH බන්ධනයකට වඩා. ඒ නිසා CH3OH කියන එකනාගේ තමයි තාපාංකය වැඩිම වෙන්නේ. ඊට පස්සේ පුතේ CH3NH2 කියන එකනාගේ ඊළඟට xenonගේ ඊට පස්සේ CH4 කියන එකනා. එතකොට ඒ කියන විදිහට උත්තරේ හරි හතරවෙනි උත්තරය. උත්තරේ හතර වෙන්නේ M2O2 F2HF. N2 කියන එකනා ගත්තාම ත්‍රිත්ව බන්ධනයක්. O2 කියන එකනා ගත්තාම ද්විත්ව බන්ධනයක්. F2 කියන එකනා ගත්තාම ඒක බන්ධනයක්. එතකොට මේ තුන් දෙනා නම් හරි. හැබැයි මතක තියාගන්න ෆ්ලෝරීන්ගේ පරමාණු දෙක අතර තියෙන පුතේ පීකාක්ෂික දෙකක අතිච්ඡාදනය. මේ තියෙන දෙක පීකාක්ෂිකයක් මේ තියෙන දෙක පීකාක්ෂික. හැබැයි HF කියන එකනාගේ තියෙන්නේ මොකද්ද? S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් අතර අතිච්ඡාදනය. එතකොට මේ දෙන්නාගේ බන්ධන දිග වෙන්නේ පුතේ මෙන්න මේ දුර. නේද? මෙයාගේ බන්ධන දිග වෙන්නේ මෙන්න මෙච්චරක් දුර. මේ එයාගේ න්‍යෂ්ටි දෙක අතර දුර. එතකොට දෙක P කාක්ෂික දෙකක් අතර දුරට වඩා දෙක P කාක්ෂිකයක් සහ S කාක්ෂිකයක් අතර එක S කාක්ෂිකයක් අතර දුර අඩුයි. ඒ නිසා HF වල බන්ධන දිග පුතේ F2 ට වඩා මොනවා වෙනවද? අඩු වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. එතකොට අපි ගත්තොත් එහෙම HF ට වඩා කාගේද? F2 වල බන්ධන දිග වැඩි වෙන්න ඕන. මතක තියාගන්න එතන මොකද තීරණාත්මක සාධකය මොකද්ද? පාක්ෂික අතිච්ඡාදනය. හරිද? අන්න ප්‍රශ්න පොතේ ওই જાති එකක් අහුනොත් හරිය ඉතින්. ඔයගොල්ලෝ මතක තියාගන්න ඒ ලෙවල් පේපර් එකට ওই જાති ප්‍රශ්න 3ක් 4ක් 5ක් විතර එනවා. 5කට වැඩි මිසක් අඩු නැහැ. අන්නේ ප්‍රශ්න ටික ස්කිප් කරන්න උදේ පාන්දරම. අනාගේ හොව කමන්නේ. P සහ Q සංයෝග එකිනෙකේ පාරත්‍රිමාන සමාවේය. පාරත්‍රිමාන සමාවේවිකතාව කියන්නේ පුතේ ජ්‍යාමිතික සමාවේවිකතාව. ජ්‍යාමිතික සමාවේවිකතාව පෙන්වන කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. එහෙනම් CNH 2n කියන අණුක සූත්‍රය තියෙනවා. ඒ විදිහ අණුක සූත්‍රයක් තියෙනවා 1 2 කියන දෙන්නට 3 4 5 කියන තුන උත්තර තුනම අයින් වෙනවා පුතේ. C5යි H10යි කිව්වහම දැන් C3යි H6යි කියන එක කරන්නේ
ඒතර C3 නම් තව එක C එකයි මේක CH3 කියලා දැම්මොත් H6ක් වෙනකොට මෙන්න මෙහෙම වෙනවා. මෙතන C3යි H6. එයාට පුළුවන් ද පාර ත්‍රිමාන සමානතාව පෙන්වන්න බෑ. මේ දෙන සමාන නෙමෙයි. පාර ත්‍රිමාන සමාවේවිකතාව පෙන්වන්න මොකද වෙන්න ඕනේ? කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවනේ එකම කාබන්ට සම්බන්ධ කාණ්ඩ දෙක අසමාන වෙනවනේ. මෙයාට සම්බන්ධ කාණ්ඩ දෙක නම් අසමානයි. හැබැයි මේ දෙක අසමාන නැහැ. එතකොට C5H10 කියන එක නා ගත්තාම මේ අපිට පුළුවන් මෙහෙම එක්කෙනෙක් අදින්න CH3 එකයි CH3 එකයි මෙතන CH2 CH3 හරිනේ. දැන් මෙහෙම එක්කෙනෙක් අදින්න පුළුවන් නෙමෙයි. මේ තියෙන cis view here. හරිද? මේ තියෙන trans view here. මේ H එක මේ H එක මේ ඉන්නේ CH2 CH3 කියන එක නා මේ ඉන්නේ CH3. එතකොට cis trans කියලා view දෙකක් තියෙනවා. ඒක හරියට කොට. උත්තරය අංක 1. ඊළඟ ප්‍රශ්නය කාබන් වලට විද්‍යුත්ීයතාව සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නයකට විවරණේ ලියා ගන්න බෑ වගේ නම් පුතේ අහන්න වගේ. ඒක එකට තමයි තියෙන්නේ. විවරණ ලියන්න ඕන. හරි? CH4. හරි? ඊළඟට CH3Cl. ඊළඟට H2CO මේ ඊළඟට HCl. ඊළඟ එකන NCO minus මේටි. එතකොට මේ කට්ටිය ගත්තට පස්සේ මේ කාබන් sp මොහොන් කරන වෙලාව තියෙන්නේ මෙයා sp මොහොන් කරන වෙලාව තියෙන්නේ මෙයා sp2 මෙයා sp3 මෙයා sp3. එතකොට මෙයාගේ මධ්‍යස්ථය H2CO කියන එක නා පුතේ මධ්‍යස්ථය. ඊට වඩා වැඩිපුර දෙන්නෙකුත් ඉන්නවා අඩුවෙන් දෙන්නෙකුත් ඉන්නවා. ඇයි ඒ? ඇයි ඒ කියන්නේ මෙතන මේ දෙන්නගේ මොහොන් කරන්නේ sp3 නේ. එතකොට මේ sp3 මොහොන් කරන්නේ වෙච්ච කට්ටියගේ කාබන් වල විද්‍යුත්ීයතාව මොකක් වෙනවද පුතේ අඩු වෙනවා. එතන බලන්න ඕනේ. ඒ කට්ටිය ගත්තාම දැන් මේකේ මෙයාගෙන් එළියට අදිනවා. දැන් මේ තුන් දෙනා සමානයිනේ. මේකේ ඇතුළට අදිනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ කාබන් පරමාණු ඔක්සිකරණ අංකය මෙයාගෙන ඍණ 4යි. 4ක් ලං වෙනවනේ. මෙයාට 3ක් ලං වෙනවා. එකක් ඈත් වෙනවා. ඒතර මෙයාගේ ඔක්සිකරණ අංකය ඍණ 2යි. 2යි ලං වෙන්නේ. ඒතර ඔක්සිකරණ අංකය ඍණ ගතිය වැඩි වෙනකොට විද්‍යුත්ීයතාව අඩු වෙනවා. එතකොට මේ කාබන්ගේ පුතේ මොකද්ද? විද්‍යුත්ීයතාව අඩුයි. එහෙනම් CH4 ගේ තමයි අඩුම වෙන්නේ. ඊට පස්සේ CH3Cl කියන එක. ඒ දෙන්න හරි. දැන් වැඩි දෙන්න ගත්තාම මෙයාගේ මොහොන් කරන්නේ එකක් ලං වෙනවා 3ක් ඈත් වෙනවා ධන 2යි. මෙයාට 4ක් ඈත් වෙනවා ධන 4යි. එහෙනම් මෙයාගේ තමයි NCO- කියන එක නාගේ තමයි පුතේ වැඩිම වෙන්නේ. ඊට පස්සේ HCN කියන එක තමයි. උත්තරය අංක 3. පස්වෙනි ප්‍රශ්නය ඔය පේපර් එක කරන්න ගියාම අනිවාර්යයෙන්ම මුල ප්‍රශ්න ටික ඔය පළවෙනි පිටුවේ ප්‍රශ්න ටික කරලා ඉතින් ගියොත් කරලා ඉවර වෙලා ඊළඟට ගියොත් පුතේ ආයෙ වැඩේ ඉවරයි. ඔය ටික යනවා ඔය ප්‍රශ්න හයට යනවා විනාඩි සාමාන්‍යයෙන් හරියට සාමාන්‍ය දක්ෂ ළමයට විනාඩි 15ක් විතර යනවා. අපරාධ වෙලාව. SRP ගොරවල මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය අසත්‍ය වේද? සෙනෝන් නිෂ්ක්‍රීය වායුවක් වුවත් ඔක්සිජන් අංකය ධන 2 ධන 4 ධන 6 වෙන සංයෝග සාධකයි. HCF2 ධන 2යි. ඒ ෆ්ලෝරින් ගෙන් පුතේ ඉලෙක්ට්‍රෝන ඈත් වෙනවනේ. අපි සෙනෝන් ගෙන් ඉලෙක්ට්‍රෝන ඈත් වෙනවනේ ෆ්ලෝරින්ට සම්බන්ධ HCF4 HCF6 මේ හතරෙම ධන 4යි ධන 6යි. මේ තියෙන ඔක්සිජන් අංක 3. හරිද? මේ ප්‍රකාශය හරි. හයිඩ්‍රජන් හේලයිඩ් අතරින් වැඩිම බන්ධන ශක්තිය විඝටන ශක්තිය ඇත්තේ HF වලට. පුතේ බන්ධන විඝටන ශක්තිය ගත්තාම මේ බලන්න බන්ධන විඝටන ශක්තිය. දැන් අපි කියනවා මෙහෙම HF කියන එක්කනට වඩා HCl කියන එක්කනගේ HBr මේකේ බන්ධන දිග වැඩි වෙනවා. මේ පැත්තට බන්ධන දිග වැඩි වෙනවා.
බන්ධන දිග මේ පැත්තට වැඩි වෙනකොට මොකද වෙන්නේ? බන්ධන ශක්තිය අඩු වෙනවා. එතකොට බන්ධන කරන්න දෙන්න ඕන ශක්තිය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය හරි. HF වල තමයි වැඩිම බන්ධන ශක්තියක් තියෙන්නේ. ඊළඟ එක නම් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්හි හයිඩ්‍රොක්සයිඩ් වල ජලීය ද්‍රාව්‍යතාව කාණ්ඩයේ පහළට යන විට අඩු වෙනවා. පුතේ දෙවෙනි කාණ්ඩයේ පහළට යනකොට හයිඩ්‍රොක්සයිඩ් වල ගත්තාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මම උදාහරණ දෙකක් ගන්නම්. සොලිඩ් එකක්. හැබැයි පුතේ යටම ඉන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ හොඳින් ජලයේ දිය වෙන එක්කෙනෙක්. මේක හොඳට මතක තියාගන්න කියලා මම කොහේ ස්කූල් පාඩමක් තියෙනවා. දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව. ඒ ප්‍රකාශය වැරදි. සල්ෆේට් වල ද්‍රාව්‍යතාව පුතේ අඩු වෙනවා. සල්ෆේට් ගත්තාම මැග්නීසියම් සල්ෆේට් ජලයේ දිය වෙනවා. මොකද? බේරියම් සල්ෆේට් ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය දෙකම වැරදි. උත්තරය අංක 3. පළමුවන කාණ්ඩයේ ලෝහ අතරින් සීසියම් වලට අඩුම ද්‍රවාංකයක්ද? ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. උතේ මේ ඔක්කොම ලෝහ. පළවෙනි කාරණේ. පළවෙනි කාරණේ ඔක්කොම ලෝහ. දෙවෙනි කාරණය ඒගොල්ලන්ගේ තාපාංකයට බලපාන්නේ ලෝහක බන්ධනය. ඒ හැමෝම ප්ලස් කියලා අයනයක් හදන්නේ හැමෝම. ලිතියම් ප්ලස්, සෝඩියම් ප්ලස්, පොටෑසියම් ප්ලස්, රුබීඩියම් ප්ලස්, සීසියම් ප්ලස්. අරය වැඩි වෙනකොට ලෝහක බන්ධන ප්‍රබලතාව අඩු වෙනවා. ඒ නිසා ද්‍රවාංකයේ පුතේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය නිවැරදියි. NH2OH වල නයිට්‍රජන් වල ඔක්සිජන් අංකය NH2OH එකක් ඈත් වෙනවා දෙකක් ලං වෙනවා ඍණ එකයි ඔක්සිජන් අංකය ඒකත් හරි උත්තරේ අංක 3 හරිනේද වන්නේ හරි ඊළඟට අපි ගත්තොත් එහෙම 6 වෙනි ප්‍රශ්නය A කියන ගෑස් එක A ගෑස් ක්‍රියා කරලා B ගෑස් සහ C ගෑස් කියලා දෙන්නේ නැහැ. යන මූලික ප්‍රතික්‍රියාව නියත උත්තරයේදී සමුද බඳුනම සිදුවේ. ඒ පමණක් ඇති විට මම හිතනවා පුතේ ආරම්භයේදී මෙයාගේ n කියන මවුල ප්‍රමාණයක් තියෙනවා. විඝටනය වූ ඉතිරි අපිට මේක පුතේ මේ මූලික ප්‍රතික්‍රියාවක් නම් පෙළ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයට පුතේ සමානයි. k වාරයක් ඒකේ සාන්ද්‍රණයේ පළවෙනි බලයෙන් කියලා කියන්න පුළුවන්. ඇයි ඒ පෙළ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයට සමානයි. එතකොට ඔයගලන්ට තේරෙනවා මේක පළමු පෙළ ප්‍රතික්‍රියාවක්. මේක මොකද්ද පුතේ පළමු පෙළ ප්‍රතික්‍රියාව. පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය මොකද්ද? t භාග කියන එක නියතයි. එතකොට ඔයා හිතන්න මේකේ පරිමාව v කියලා ගත්තොත් පරිමාව වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට මේකේ බඳුනේ ආරම්භක පීඩනය 2යි පීනනවා. මේ අවස්ථාවේදී පීඩනය 2යි පීනනවා. හරි නේද? ඒවල අර්ධායු කාල දෙකකට පසු බඳුනේ පීඩනය. දැන් පුතේ ඔයා හිතන්න පළවෙනියට මෙයාගේ සාන්ද්‍රණය c කියලා. එතකොට ඕක c බෙදීම 2 වෙනකොට එක අර්ධායු කාලයක් ගත වෙනවා. ඔක C බෙදීම 4 වෙනකොට තව අර්ධායු කාලයක් ගත වෙනවා. අර්ධායු කාලු දෙකකට පසු දැන් තියෙන පුතේ සාන්ද්‍රණය කලින් තිබ්බට වඩා 4කින් බෙදිලා. දැන් මේකේ n බෙදීම v කියලා ප්‍රමාණයක් තිබ්බනම් පුතේ මොකද්ද? දැන් තියෙන n බෙදීම v වලින් 4 වෙන එකයි. එතකොට ඔයාලට තේරෙනවද මවුල ප්‍රමාණය 4න් එකකින් අඩු වෙලා තියෙනවා. 4න් 3කින් අඩු වෙලා තියෙනවා. දැන් මෙතන n බෙදීම v තිබ්බනම් දැන් මෙතන කොතරද පුතේ? n බෙදීම 4යි v. sorry n බෙදීම v වලින් 4න් එකයි. ඒතර දැන් මේකෙදි v වෙනස් දුන්නේ නැහැ නේ. දැන් මවුල ගාන මම මේ විදිහට ගත්තොත් මෙතන පුතේ 4න් 3ක් හැදිලා තියෙනවා. n. ඒතර මෙතනින් 4න් 3යි n ප්‍රමාණයක් හැදෙන්න ඕන. මෙතනින් හැදෙන්න ඕනේ 4න් 3යි n ප්‍රමාණය. මම කියන දේ දැන් n ප්‍රමාණයක් තිබ්බනම්
ආරදායක කාල දෙකට පස්සේ පුතේ තියෙන්නේ n බෙදීම 4යි. ඒතර 4න් 3ක් කැඩලා තියෙනවා. ඒතර මෙතන දැන් අවසානයේ 3යි n බෙදීම 4ක් තියෙනවා. මෙතනත් 3යි n බෙදීම 4ක් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී පීඩනය 2යි p නෝට් අපෙන් අහන්න පුතේ මොකද්ද? මගුලේ පීඩනය කොච්චරද? මෙන්න මේ අවස්ථාවේ පීඩනය කොච්චරද කියලා. මේ අවස්ථාවට අපි PV සමාන nRT දැම්මොත් ආරම්භක අවස්ථාවට ඒ ඕනෙත් නෑනේ අවශ්‍යයි. ආරම්භක අවස්ථාවට PV සමාන nRT දැම්මොත් පීඩනය 2යි p නෝට් V සමානයි එතකොට මවුල n ප්‍රමාණය තිබ්බ RT. නියම උෂ්ණත්වය කියලා තියෙනවා පුතේ මේක අංක 1 අවසාන අවස්ථාවට. එතකොට පීඩනය P ඩෑෂ් කියලා ගත්තොත් පරිමාව වීමයි දැන් තියෙන මවුල කොච්චරද පුතේ? දැන් මවුල ඔක්කොම තියෙනවා 7යි n බෙදීම 4ක්. RT මේක අංක 2. දෙවෙනි සමීකරණය බෙදන්න පුතේ පළවෙනි සමීකරණේ උතර අපිට වෙනවා P ඩෑෂ් බෙදීම V ට V කැපෙනවා 2යි p නෝට් සමානයි nRT ට nRT කැපුණාම 7 බෙදීම 4යි කියන්නේ. ඒකට කීයක් වෙනවද? මේකට මේක කැපුණාම 2යි p ඩෑෂ් කියන එක නයනවා 7යි p නෝට් බෙදීම 2යි කියන්නේ. උත්තරය අංක 5. හරිද? 7 වෙනි ප්‍රශ්නය මේ මුලට ටිකට දාලා තියෙන ඔක්කොම ගණන් හදන ටික. හරි සෑහෙන වෙලාවක් යනවා. හරි අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා හොද? දැන් නිකමට ගන්නකො 10 වෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් තුමන උෂ්ණත්ව හා පීඩන තත්ත්වයන්දී තාත්වික ආයෝග පරිපූර්ණ ආයෝග දෙක ඇතිරට ලැබුරු වේද? ඉහළ උෂ්ණත්ව අඩු පීඩන. එහෙනම් උත්තරය අංක 2. ඒව සරල ප්‍රශ්න. අන්නේ වගේ ප්‍රශ්න ටික කරගෙන ඉන්නවලු. ඊළඟ අපිට කියනවා මොකද්ද? 11 වෙනි ප්‍රශ්නය සම්මත උෂ්ණත්වයේ දිහා පීඩනය පවතින සරලතම දෘಢ සමූහ බඳුන් දෙකක් තුළ බඳුන් දෙකක් තියෙනවා මෙහෙම. දෙන්නම් ඉන්නේ සා UP TP TP කියලා මම ගත්තා. මේකේ තියෙන H2 මේකේ තියෙන O2 පුතේ. එතකොට මෙයාගේ උෂ්ණත්වය මෙයාගේ උෂ්ණත්වය සමානයි. මෙයාගේ මවුල එකක් තියෙනවා. මෙයාගේ මවුල දෙකක් තියෙනවා. අපෙන් අහනවා මේ දෙකේ සමාන මොකක්ද කියලා. H2 සහ O2 දෙකටම එකම මධ්‍යම චාලක ශක්තියක් ඇත. උෂ්ණත්වයේ නියත නම් මධ්‍යම චාලක ශක්තිය නියතයි පිළිතුරු අංක 1. මධ්‍යම වේගයක් නැහැ පුතේ. චාලක ශක්තිය භාගයේ mv වර්ගයෙන්. එතකොට m කියන එක නම් මේ දෙකගේ වෙනස්. මෙයා 32යි මෙයාගේ 2යි. ඒක වැරදි. දෙකටම එකම ස්කන්ධයක් අතර වැරදි. මේකේ ස්කන්ධය පුතේ වැඩි. ස්කන්ධය වෙනස් නම් ඝනත්වය වෙනස්. එකම විසර්ජන වේගයක් ඇත. කියන්නේ ගමන් කරන වේගය හැමෝගෙම එකයි නෑ වැරදි පුතේ. උත්තරය අංක 1. 13 වෙනි ප්‍රශ්නේ බලන්න. NO gas ධන H2 gas ක්‍රියා කරලා NH3 gas ධන H2O gas ඇති. මෙතනදී අපිට කියනවා NO 45. මෙයාගේ 45යි ග්‍රෑම් ප්‍රමාණයක්. ඒක පුතේ 16යි 14 කියන්නේ 30න් බෙදුවා. ඒතර මවුල ගන්න එනවා මෙයාගේ. H2 වල ග්‍රෑම් ගන්න 12යි ග්‍රෑම්. මේක බෙදෙනවා 2කින්. මෙයාගේ මවුල ගන්න එනවා. ඒතර මේගොල්ලෝ කවුරුත් නැහැ. මෙයාගේ මවුල පුතේ 1.5යි 15 වර 2යි 15 වර 3යි මෙතන මවුල 6යි. එයි. මේගොල්ලෝ කවුරුත් නැහැ. මේ තියෙන ආරම්භක මවුල ගන්න. ප්‍රතික්‍රියා කළ මෙයාගේ 1.5ම ප්‍රතික්‍රියා කරනවා. මෙයාගෙන් ඒකට පුතේ 1.5ක් ඕනේ. මෙතනින් 1.5ක් හැදෙනවා. මෙතනින් 1.5යි මවුල ප්‍රමාණයක් හැදෙනවා. ඒතර NH3 හැදෙන ප්‍රමාණය කොච්චරද? 1.5යි මවුල. එහෙනම් ස්කන්ධයේ NH3 කියන එක නා කොච්චරක් එනවද? 1.5 වැඩි කරනවා පුතේ 14යි 3යි 17. මේ තියෙන 3 බෙදීම 2 වැඩි කරනවා 17. 17 3 51යි 52 දෙකෙන් බෙදුවාම 25.5යි ග්‍රෑම්. උත්තරය අංක 4. 14 වෙනි ප්‍රශ්නය X ඝනයේ මෞලික සද්‍රාවන එන්ට්‍රෝපි වෙනස කියන්නේ ඩෙල්ටා S කියන එක පුතේ. එති
x කියන solid එක ජලයේ දිය කළා XAQ කියන ක්‍රියාවලියේ එන්ට්‍රෝපි වෙනස මේක 70යි ජූල් කෙල්වින්. හරිද? x කියන ගණයේ මෞලික එන්ට්‍රෝපිය. මෙයාගේ එන්ට්‍රෝපිය 100යි ජූල් කෙල්විනේට මවුලෙට. හරිද? ඊළඟට XAQ වල මෞලික එන්ට්‍රෝපිය කොච්චරද කියලා අහනවා. මේක කොච්චරද කියලා අහනවා. S2 කියමු මේක S1 කියමු. එන්ට්‍රෝපි වෙනස සමානයි S2 ඍණ S1 කියන එක. මේක 70 සමාන වෙනවා පුතේ S2 ඍණ 100ට. එහෙනම් S2 කියන එක නම් 100ක් වෙනවද? 170 ඇදලා ජූල් කෙල්වින් කියලා උත්තරේ. මවුලෙට කියලා දාන්නත් පුළුවන්. එහෙනම් උත්තරේ අංක 5. පස්වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 5 15 CH2 HBr අතර සිදුවන ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය සලකන්න. මෙතන පුතේ CH2 කියන එකන HBr එක්ක ප්‍රතික්‍රියාවේදී මේකෙන් පහර දෙනවා මේකට මේක මෙතනට කැඩෙනවා. හැම වෙලෙම දිත්ත බන්ධනයෙන් පහර දෙන්න ඕනේ මෙයාට නේ. CH3 මෙතන පුතේ ප්ලස් වෙනවා. මෙතනට H එක සම්බන්ධ වෙනවා. මෙතන H එකක් තියෙනවා. මෙතන H එකක් තියෙනවා. මෙතන H එකක් තියෙනවා. Br මොකක් වෙනවද? මයිනස් වෙනවා. ඔය ටික Br මයිනස් වෙනවා. පැහැදිලිද? එතකොට එතන පළවෙනි පියවර අවසానයි. දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද? Br මයිනස් කින් අර ප්ලස් එකට පහර දෙන ප්‍රතික්‍රියාව. ඒක මේ වගේ මේ ප්ලස් එක පළවෙනි H එක සම්බන්ධ වුණාම Br මයිනස් පහර දෙනවා කාටද? මෙන්න මේ කාබර්. එතකොට මොකද වෙන්නේ? CH3 මෙතන Br වෙනවා. මෙතන CH3 වෙනවා. පුතේ මෙතන H වෙනවා. උත්තරේ වෙන්නේ මොකද්ද? 4. වෙන්න බැරි මොකද්ද කියලා අහන්නේ. නිවැරදි පියවරක් දක්වන්න. 4 නෙමෙයි පොඩි. උත්තරේ 5. 15ට 5 උත්තරේ වෙන්නේ. දෙවෙනි පියවර පුතේ. හරිනේ? මෙන්න මේක. 16 වෙනි ප්‍රශ්නය කැතෝඩ කිරණ නලයක නිරීක්ෂණය කළද කැතෝඩ කිරණ ආශ්‍රිත අංශු සම්බන්ධව නිවැරදි වගන්තිය තෝරන්න. හරි. දැන් ගොඩක් දරුවෝ මුගේ මේ ටික ලියාගෙන යන ලස්සනට අංශු වලට ආරෝපණයක් නැතලු. කැතෝඩ කිරණ ආශ්‍රිත අංශු. ආරෝපණයක් නැත්නම් මොකද? කැතෝඩ කිරණ මොන ආරෝපිතද? කැතෝඩ කිරණ ඍණාරෝපිතයි. හරි ඉතින් ප්‍රකාශය වැරදි. ඒවා ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා සරල රේඛාව ඔස්සේ ගමන් කරන්නේ. නෑ නෑ කැතෝඩ කිරණ ගමන් කරන්නේ කොයින්ද කොහෙද පුතේ? කැතෝඩ කිරණ ගමන් කරන්නේ කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට. හරි. ඒවායේ ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය ඉගෙදීමේ අනුපාතය කැතෝඩ කිරණ නලය තුළ ඇති වායුවේ ස්වභාවය හා පීඩනය මත අදාළයි. වායුව මොකක් වුණත් කැතෝඩ ලෝහය මොකක් වුණත් පුතේ මොකද ඉගෙදීමේ අනුපාතය වෙනස් වෙනවද? නෑ. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. ඒවායේ ගමන් දිශාවට චුම්බක සහ විදුලි ක්ෂේත්‍ර බලපායි. විද්‍යුත් ක්ෂේත්‍රයකදී ධන තහඩුව දෙසට හරි චුම්බක ක්ෂේත්‍රයකදී ක්ෂේත්‍රයට ලම්බකව මොන වෙනවද? උත්ක්‍රමණයක් සිද්ධ කරනවා. හරිද? එහෙනම් මේ ප්‍රකාශයත් හරි ඒක හරි. ඒවා කැතෝඩ කිරණ නලය තුළ ඇති වායුව අයනීකරණය කිරීමේ හැකියාවක් නැත. කැතෝඩෙන් නික්මුණු ඉලෙක්ට්‍රෝන මේ විදිහට පුතේ කැතෝඩෙන් නික්මුණු කැතෝඩ කිරණාංශු ඒ අසල තියෙන වායුවේ ගැටෙනවා කියන්නේ. ඊට මේ කැඩෙනවා මොකද්ද? තවත් ඉලෙක්ට්‍රෝනයකට සහ හීලියම් ප්ලස් කියලා ධන අයනයකට. මේකට තමයි අපි ධන කිරණාංශය කියලා කියන්නේ පසුකාලීනව. හරිද?
පැහැදිලි නේද? එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. උත්තරය අංක 4. 17 වෙනි ප්‍රශ්නය ත්‍රායනීකරණය කිරීමේ හැකියාවක් තියනවාද? 17 වෙනි ප්‍රශ්නය. පරමාණුක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමාන 3 වන ශක්ති මට්ටම පිළිබඳ මෙන් කුමන වගන්තිය නිවැරදිද? n සමානයි 3යි නම් L කියන එක නාපුතේ බිංදුව 1 2 වෙන්න පුළුවන්. ml කියන එක නා බිංදුව ඍණ 1 බිංදුව ධන 1 වෙන්න පුළුවන්. මේක පුතේ ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2 වෙන්න පුළුවන්. ms කියන මේ ඔක්කොටම පුතේ මොකද්ද? ධන හෝ ඍණ භාගය කියලා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්න පුළුවන්. හරිද? දැන් අපි ගමු එහා සම්බන්ධ උපකවච තුනක් ඇත. මේ ඉතින් S P T පළවෙනි ප්‍රකාශය නිවැරදි. එහි කාක්ෂික 9ක් ඇත. මේ 1 2 3 4 4 5 9 එකක් හරි. එහි උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 18ක් තිබිය හැක. n සමානයි 3යි නම් 2n වර්ගය කියන සමීකරණයට දැම්මම 2 වැඩි කිරීම 3 වර්ගය 18. එහෙනම් 18ක් තියෙන පුළුවන් උපරිම. ඒ කෝණික ගම්‍යතා, ඒ කියන්නේ උද්දීපන ක්වොන්ටම් අංකය L සමානයි 2 සහිත ඉලෙක්ට්‍රෝන 10ක් උපරිම වශයෙන් තිබේ. මේක 2 වෙච්ච උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? මේ හැම එකකම 2 ගානේ මේ ධන භාගයේ ඍණ භාගය. ධන භාගයේ ඍණ භාගය කියලා උපරිම ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. 10ට වඩා තියෙන්න බෑ. ඒ චුම්බක ක්වොන්ටම් අංකය, ඒ කියන්නේ කාක්ෂිකයේ බිඳුව සහිත ඉලෙක්ට්‍රෝන 8ක් උපරිම වශයෙන් තිබිය හැකියි. 2යි 4යි 6යි පුතේ උපරිම කියන්න පුළුවන්. එන උත්තරය අංක 5. හරිද? 18 වෙනි ප්‍රශ්නය හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් සෝඩියම් පරමාණු වල පළමු අයනිකරණ ශක්තිය අඩුවන පිළිවෙල. මේදී හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් ඔය විදිහට කියලා පුතේ මොකක්ද? මෙහිම ගිහිලා ආයේ සෝඩියම් වෙනවා මෙහෙට. එහෙනම් අඩුම වෙන්නේ සෝඩියම්ගේ. ඒකේ කතා දෙකක් නෑ. වැඩිම වෙන්නේ හීලියම්ගේ. ඊට පස්සේ හයිඩ්‍රජන්ගේ. මේකෙන් ලිතියම් බෙරිලියම් බෝරෝන්. ඊට පස්සේ අඩුම වෙන්නේ පුතේ කාගේද? ලිතියම්. ඊට පස්සේ බෝරෝන්ගේ. නේ? ඊට පස්සේ තමයි කවුද? බෙරිලියම් වෙන්නේ. එහෙනම් මේ විදිහට ගත්තාම උත්තරය වෙනවා පුතේ අංක 2. හරිනේ? මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ සම්පූර්ණ පාස් පේපර්ස් වලින් හදලා තියෙන පුතේ ප්‍රශ්න පත්‍රය. හැම ප්‍රශ්නයක්ම පසුගිය A level paper එකවල ප්‍රශ්න. හරි? IFO+ අයඩින් කියන්නේ 7 වෙනි කාණ්ඩේ කෙනේ. ෆ්ලෝරින් මම නිකන් අඳින්නේ මේ. 7ක් තියෙනවා. 7න් 4ක් බන්ධන හදන්න ගියා නම් තව 3ක් තියෙනවා. ඒ තුනෙන් මේක පිට කරලා පුතේ ප්ලස් එක අරන් තියෙනවා. ඒකෝට බන්ධන 4යි 1/1 කියන්නේ හැඩය මොකද්ද පුතේ? තීතෝ හැඩය. හරිද? IFO minus මෙයාම බලන්න පුතේ IFO එහෙම වුණාම මෙයා ගාව එක ඔන්නෝ තුනක් තියෙනවා. තව එකක් ගත්තා ඒක නිසා මයිනස් 3 මේක පුතේ තලීය සමචතුරස්‍රාංක. ඒ දෙවෙනිය. IF5 බන්ධන හදන ඉලෙක්ට්‍රෝන කීයක් කියලා තියෙනවද? 5ක් කියලා තියෙනවා. තව දෙකක් තියෙනවා. ඒක සමචතුරස්‍රාකාර පිරමිඩිය. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 1. විස්තර තාපාංක පිළිබඳ පසම කුමන වගන්තිය නිවැරදි වේද? NO වලට වඩා ඉහළ තාපාංකයක් N2 වලට ඇත. වැරදි පුතේ. NO කියන එක නා මොකද්ද? ද්‍රවීය අණුවක්. මෙයාගේ ලන්ඩන් බලක් තියෙනවා. ස්ථිර දීද්‍රව ආකර්ෂණ බලක් තියෙනවා. N2 වල තියෙන පුතේ ලන්ඩන් බල විතරයි. ඒ නිසා NO වල තමයි තාපාංකය වැඩි වෙන්න ඕන කාට වඩාද? N2 වලට වඩා. පළවෙනි ප්‍රකාශය වැරදි. NH3 වලට වඩා ඉහළ තාපාංකයක් pH3 වලට ඇත. මෙන්න මෙහෙම පුතේ විචලනය වුනේ මේ NH3 මෙතන pH3. NH3 වල වැඩි. හයිඩ්‍රයිඩ් වල තාපාංක විචලනය. ක්‍රිප්ටෝන වලට වඩා ෆෙනෝල් වලට තාපාංකයක් තියෙනවා. පුතේ ක්‍රිප්ටෝන් කියන එක කරාට යටින් තමයි ෆෙනෝල් ඉන්නේ. මේ දෙන්නගෙම තියෙන ලන්ඩන් බල. ඒක සාපේක්ෂ අණුක ස්කන්ධය එහෙම නැත්නම්
පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා පල්ලෙහාට යනකොට. වැඩි වෙනකොට ලන්ඩන් බල ප්‍රබලතාව වැඩි වෙනවා. ඒ නිසා සෙනෝන් වල තාපාංකය වැඩි කාට වඩාද? ක්‍රිප්ටෝන් වලට වඩා. ඒ නිසා ඒ ප්‍රකාශය නිවැරදි. උත්තරේ හම්බෙලා ඉවරයි. හතරවෙනි ප්‍රශ්න කොට බලන්න හතරවෙනි ප්‍රකාශය. ඒකෙදි අපිට කියනවා මධ්‍යසාරම දෙකක් තිබේ. මධ්‍යසාරම දෙකක්. හොඳේ. අන්න ඒ දෙන්න වැදගත්. ওই දෙන්න තමයි ඔබේ key point එකක්. හරි. ඒ කියන්නේ මට සාකච්ඡා කරන්න තියෙන එක. CH3 CH2 CH2OH CH3 CH2 CH2OH මෙතන පුතේ ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් තියෙනවා ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් තියෙනවා. මෙයාගේ ලන්ඩන් තියෙනවා ස්ථිර දීද්‍රව ආකර්ෂණ බල තියෙනවා CO බන්ධනය නිසා හයිඩ්‍රජන් බන්ධන තියෙනවා OH බන්ධනය නිසා. හරිද? ඊළඟට CH3 CH2OH CH3 CH2OH ඒ විදියටම ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් සහ ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් කියන එක කරා. මෙයාගේ ලන්ඩන් බල තියෙනවා ස්ථිර දීද්‍රව ආකර්ෂණ බල තියෙනවා CO බන්ධනයේ තියෙන ද්‍රවීයතාව පාවිච්චි කරලා හයිඩ්‍රජන් බන්ධන තියෙනවා OH බන්ධනයේ තියෙන ද්‍රවීයතාව පාවිච්චි කරලා. මේ දෙන්නගේ මේ දෙන්න සමානයි. මෙයාට වඩා මෙයාගේ සාපේක්ෂ අනුස්කන්ධය වැඩි. ඒ නිසා ලන්ඩන් බල ප්‍රබලතාව මෙයාගේ මේ ලන්ඩන් 1 කියන එක ලන්ඩන් 2 කියලා ගත්තොත් ලන්ඩන් 1 කියන එක කරා විශාලයි පුතේ ලන්ඩන් 2 වලට වඩා. මෙයාට වඩා මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි. ඒ නිසා CH3 CH2 CH2 OH කියන එක කරාගේ තාපාංකය වැඩි කාට වඩාද? CH3 CH2 OH කියන එක කරාගේ තාපාංකයට වඩා. එතකොට ඊට අනුරූපව හතරවෙනි ප්‍රකාශය වැරදි. CH3 CH2 CH2 CH3 CH3 CH2 CH2 CH3 මෙයාගේ තියෙන ලන්ඩන් බල විතරයි පුතේ. ඊළඟ වෙලා CH3 CH මෙතන CH3 එකක් තියෙනවා. දෙන්නගේම සාපේක්ෂ අනුස්කන්ධ සමානයි. මෙයාගේ ලන්ඩන් බල තියෙනවා. මේක පුතේ අංශ දාමයක් කියලා අපි සලකන්නේ. අංශ දාම වැඩි වෙනකොට මොකද වෙන්නේ? අණු දෙකකට ලඟ වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. මෙයා කෙලින් එක්කෙනෙක්. මේගොල්ලෝ පුතේ මෙහෙම එක්කෙනෙක්. ඒතර මේ જાති අණුවට ලඟ වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන නිසා ලන්ඩන් බල තෑදීමේ පෘෂ්ඨ වර්ගඵලයෙන් අඩුයි. ඒ නිසා CH3 CH2 CH2 CH3 කියන එකනාගේ තාපාංකය වැඩි. CH3 CH මෙන්න මෙයාට වඩා. හරිනේ අංශ ඒතකොට අපර මතක තියාගන්න අසුදාම ප්‍රමාණය වැඩි වෙන විදිහට මොකද වෙන්නේ? තාපාංකය අඩු වෙනවා. අනුවට ලන්ඩන් බල ප්‍රබලතාව අඩු වෙනවා. 23 වෙනි ප්‍රශ්නය සෝඩියම් අයනයේ සම්මත සජලනෙන්තයපිට අදාළ නිවැරදි ප්‍රතික්‍රියාව වනුයේ. සජලනෙන්තයප කියන්නේ Na+ කියන එක්කනාගේ වායුමය අවස්ථාවේ ඉඳලා Na+ gas ධන AQ Na+ AQ ඒක ඇවිල්ලා මෙහෙමයි Mn+ gas කියන එකන ධන AQ AQ කියන එක කරන්නේ H2O දැම්මත් කමන්නේ Mn+ AQ වෙන එක. ඔය තියෙන්නේ කැටයනේ සජනට අදාළ ප්‍රතික්‍රියාව. ඒතර ඇනයනේ සජනට අදාළ ප්‍රතික්‍රියාව X Y- gas ධන AQ AQ වෙනකොට පුතේ H2O දාන්නත් පුළුවන්. හරිද? එතකොට පුතේ X Y+ Y- මේටි ඔය දෙක සජනනෙන්ට කියලා දාලා උත්තර එන උත්තරේ අංක 3. 24 මීතේන් ක්ලෝරිනීකරණය පියවරක් නොවන්නේ. මතක තියාගන්න පුතේ මෙතෙන් ක්ලෝරිනීකරණයේදී හයිඩ්‍රජන් මුක්ත කණ්ඩ කරන්නේ. ඒක උත්තරේ අංක 5. 25 වෙනි එක ලිතියම් මූලද්‍රව්‍ය හා එහි සංයෝග පිළිබඳව පාත් කුමන ප්‍රකාශය වැරදි වේ. ලිතියම් ඉඳලා සීතියම් දක්වා යනකොට පුතේ අරය මොකද වෙන්නේ? මම ඉස්සර කිව්වේ අරය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාවට ගේනකට වඩා පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාවට ගේන එක වැඩිපුර දැනෙනවනේ. හරිද? න්‍යෂ්ටිය පරමාණු. ඒකට මෙයාගේ න්‍යෂ්ටිය මේ ඉලෙක්ට්‍රෝනට ආකර්ෂණය කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ආකර්ෂණය කරන්න තියෙන හැකියාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය ළඟ ගෙනහල්ලා ඒක ස්ථායී වෙන්න දක්වන අඹුව වැඩි වෙනවා.
ඒ නිසා පිට කරන ශක්ති ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ශක්ති ප්‍රමාණය වැඩි තාප ප්‍රමාණය වැඩි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් මෙයාගේ අවදාන ශක්ති මට්ටමට ආවයි කියලා යාට දැනෙන්නවත් නැහැ. පැහැදිලිද? එතකොට ඒකෙන් එයාගේ ස්ථායීතාවය වැඩිපුර සිද්ධ වෙනවා කියලා අපිට කියන්න බෑ. හැබැයි ලිතියම්කින් ඉලෙක්ට්‍රෝනයක් ගේනකොට න්‍යෂ්ටියෙන් ඒ ආකර්ෂණ බලය පුතේ හොඳට පරමාණුට දැනෙනවා. මොකද හේතුව පරමාණු තරය වැඩි වෙන්න මොකද වෙන්නේ පුතේ? ඉලෙක්ට්‍රෝනයක් ගේන්න තියෙන හැකියාව අඩු වෙනවා. ගේන තියෙන හැකියාව නෙවෙයි ගේන තියෙන ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් න්‍යෂ්ටියෙන් ඒ ඉලෙක්ට්‍රෝනට තියෙන ආකර්ෂණය අඩු වෙනවා. න්‍යෂ්ටියෙන් තියෙන ආකර්ෂණය වැඩි වෙනවා කියන්නේ පුතේ මොකද වෙන්නේ? න්‍යෂ්ටියේ බලපෑම යටතේ පමණක් ඉලෙක්ට්‍රෝනේ පරමාණුට ගේන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන බලාගෙන ගේනකොට එතකොට ඒකේ ස්ථායී වෙනවා. ඒ නිසා ශක්තිය පිටවීමක් සිද්ධ වෙනවා. වාතය රත් කළ විට ලිතියම් පළ දෙකක් සාදයි. පළවෙනි කාණ්ඩේ ලිතියම් කියන එක නා වාතය රත් කරාම පුතේ ලිතියම් වල ඔක්සයිඩයක් හදනවා. ඒ කියන ලිතියම්ම නයිට්‍රජන් එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලිතියම් නයිට්‍රේට් හදනවා. මතක තියාගන්න පළවෙනි කාණ්ඩේ ලිතියම් විතරයි ඔය දේ සිද්ධ කරන්නේ. දෙවෙනි කාණ්ඩේ සියලුම දෙනා ඔය දේ සිද්ධ කරනවා. පිටවල වායු සැලකුණු විට රත් කිරීමේදී ලිතියම් නයිට්‍රේට් වායු දෙකක් නිපදවනවා. ලිතියම් නයිට්‍රේට් කියන එක නා රත් කරාම ලිතියම් ඔක්සයිඩුයි නයිට්‍රජන් ඩයොක්සයිඩුයි මේක සොලිඩ් එකක් මේක ගෑස් එකක් ඔක්සිජන් එක හදනවා. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. ඊළඟට කියනවා මොකද ලිතියම් කාබනේට් එක් වායුවක් පමණක් ලබා දෙනවා. ලිතියම් කාබනේට් කියන එක නා රත් කරාම මොකද වෙන්නේ? ලිතියම් කාබනේට් රත් කරාම ලිතියම් ඔක්සයිඩුයි ඒක සොලිඩ් එකක් කාබන් ඩයොක්සයිඩ් ඒ ප්‍රකාශය නිවැරදි. පළමු කාණ්ඩේ මූලද්‍රව අතරින් දුර්වල ලෝහ බන්ධන නැති ලිතියම් වලට. දැන් ඉස්සෙල්ලා කිව්වා මේ ඉඳලා මේට යනකොට පරමාණු කාර්යය වැඩි වෙනවා පුතේ ලෝහ බන්ධන ප්‍රබලතාව අඩු වෙනවා. පරමාණු කාර්යය වැඩි ලෝහ පරමාණු අරේ වැඩි වෙනකොට ලෝහ බන්ධන ප්‍රබලතාව අඩු වෙනවා. මේ ප්‍රකාශය වැරදි උත්තරය අංක 4. පහන්සිල් පරීක්ෂාවේදී ලිතියම් රතු පැහැදල්ලක් ලබා දෙන එකත් හරි පුතේ. පිළිතුර අංක 4. හරිද? ඊළඟට S ගුණෝ කියලා කියන්නේ ප්‍රශ්න ගොඩකට මුල් වෙන පාඩමක්. හොඳේ. ඇහෙන ප්‍රශ්න ප්‍රමාණය අහන්න පුළුවන් තමයි. ආම්ලික මාධ්‍යයේදී HPNO2 twice X මවුලයක් තමයි සම්පූර්ණ ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. ඉතින් NO2 minus කියන එක නා NO3 minus බවට පත් වෙනවා. Sp2 plus උතර ඉන්නේ. එයා පුතේ කවුරු බවට පත් වෙනවද? Sp3 plus බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් දැම්මා. නයිට්‍රජන් තුලිතයි ඔක්සිජන් තුලිත ගන්න මේ පැත්තට H2O එකක් දැම්මා. හයිඩ්‍රජන් තුලිත ගන්න පුතේ මේ පැත්තට 2H+ දැම්මා. මේ පැත්තේ ආරෝපණය ඍණ 1යි මේ පැත්ත ධන 1යි. මේ පැත්ත ඍණ 1 වෙන්න පුතේ ඉලෙක්ට්‍රෝන දෙන්න. දැන් මතක තියාගන්න මේ දෙන්න එකතු කරයි කියන්නේ ඔය කියන සංයෝගය හැදෙන්නේ නැහැ. ඒ නිසා මේක මොකෙන් වැඩි ගන්න ඕනද? මේක විශේෂිත අවස්ථාවක්. මේක දෙකෙන් වැඩි ගන්නවා. වැඩි කරලා මේ දෙන්න එකතු කරනවා. නැත්තම් මෙතන NO2 - එක Sp2+ එක එකතු කරලා FpNO2 twice කියන එක නා හදන්නේ NO2 - එක දෙකක් ඕන. ඒකට NO2 - දෙකක් මෙතනින් එනවා. දාන 2H2O දාන එච්චරයි. ලැබෙනවා 2NO3- දාන 4H+ දාන 4I 4I නෙවෙයි 5යි. 2 2 4 4 1 5යි. ඊළඟට MnO4- මොකද වෙන්නේ? Mn2+ වලට ආම්ලික මාධ්‍යයේදී 4H2O ධන 8H+ ධන 5යි. එතන මේ දෙක එකතු කරන විතරයි පුතේ අවශ්‍ය. ඒකට මම මෙහෙම ලියුවොත් එහෙම FeNO2 twice ධන MnO4-. පුතේ MnO4- වෙනකොට මම මොකද KMnO4 කියලා ලියනවා. මේ පැත්තට K+ එකක් දාගමු. අපි ඒතර ඒ දෙක අතර අනුපාතය කීයද? 1ට 1. එතකොට KMnO4 මවුල සංඛ්‍යාව කොතරම්ද කියලා අහන්නේ. මෙයාගේ මවුලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා මෙතන KMnO4 ගේ අවශ්‍යකේ මවුල. මෙතන තේරුම් ගන්න මෙතන Fe2+ එකකුයි NO2- එකකුයි එකතු වෙලා මෙයා හදන්න බෑ. එහෙනම් මේකෙන් කීයක් ඕනද? දෙකක් ඕන. දෙකක් ඕනේ නම් දෙකකින් වැඩි කරන්න. හරි? ඒක ඔළුවේ තියාගන්න. ක්‍රෝමියම් හා ඒ සංයෝග සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පුතේ CrO4 2- කියන එක නා සහ
Cr2O7 2 අතර තියෙනවා මොකද්ද? සමතුලිතතාව. මෙතන ඔක්සිජන් තුලිත කරන්න පුතේ H2O එකක් දානවා. හයිඩ්‍රජන් තුලිත කරන්න 2යි එකක් දානවා. මෙන්න මේක සමතුලිතතාවක් තියෙනවා. මෙයා කහ පාටයි මෙයා තැඹිලි පාටයි. ක්‍රෝමේට් ද්‍රාවණයක මේ සමතුලිතතාව තියෙනවා. ඒතර ඔබට අම්ලයක් දැම්මොත් මොකද වෙන්නේ? අම්ලයක් දැම්මොත් මේ පද්ධතියේ අම්ල ප්‍රමාණය වැඩි වෙන නිසා සමතුලිතතාව මේ පැත්තට නැඹුරු වෙනවා. ඒතර කහ පාට ද්‍රාවණය මොන පාට හැරෙනොත් තැඹිලි පාට හැරෙනවා. ඒ නිසා ද්‍රාවණයේ වර්ණ විපාකයක් සිද්ධ වෙනවා. පළවෙනි ප්‍රකාශය වැරදි. ක්‍රෝමියම් හි විදුලිතතාව කොබෝල්ට් වල විදුලිතතාවට වඩා විශාල වැරදි. ඒකේ ක්‍රෝමියම් වලට වඩා දකුණු පැත්තේ කවුද ඉන්නේ? කොබෝල්ට් ඉන්නේ. ඒතර පරමාණුකාරය අඩු වෙනවා විදුලිතතාව වැඩි වෙනවා. පැත්තේ වැරදි. CrH2O2+ ද්‍රාවණයක් වැඩිපුර NaOH සමග පිරියම් කර එපසු H2O2 එක්කල විට කහ පැහැති ද්‍රාවණයක් ලැබේලු. තපර කොමින්න එතන උත්තරේ ක්‍රෝමියම් 3+ එනවා පුතේනේ. උත්තරේ 3 වෙන්න Cr3+ කියන එක තමයි මොකද්ද? H2O2 දාලා වාෂ්පික මාධ්‍යයේදී CrO2 බවට පත් වෙන්නේ. එතන පොඩි කේස් එකක් තියෙනවා. හරි. ඒකට ඕල් දෙන්න එක ප්‍රශ්නේ හරි. එතන Cr2O3 කියන එක නම් පුතේ උභය ගුණියක වැරදි. ආම්ලික K2Cr2O7 ද්‍රාවණයකට H2S යවුවාම Cr2O7 2 Cr3+ වෙනවා. කොළ පාට වෙනවා. තැඹිලි පාට එක්කන කොළ පාට වෙනවා. ඒක හරි. හැබැයි H2S මොකද වෙන්නේ පුතේ? සල්ෆර් බවට පත් වෙනවා. ඒතර පැහැදිලි කොළ පාටක් ලැබෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? සල්ෆර් අවක්ෂේප වීම නිසා ද්‍රාවණේ පැහැදිලි කොළ පාට නැතු වෙනවා. ද්‍රාවණයේ ආවිලතාවක් ඇති වෙන්නේ. හරි. ඒකේ උත්තරේ බලාපොරොත්තු වෙච්ච දේ උනේ නැහැ. CR3+ එන්න ඕනේ. අනිත් ඒවා අපුරුදු වැරදි. ඒක තමයි වුණා නම් වෙන්න ඕනේ. හරි. අපි ඊළඟ බලමු පොඩක් 29 නිරපේක්ෂ තත්ත්වයේ TVදී H2 වල වර්ග මධ්‍යන වේගය H2 කියන එක නා C වර්ගය බා සමානයි 3R T8 M1 T කියලා අපි ගාගත්තා. නිරපේක්ෂ තත්ත්වයේ T dash වල N2 වල වර්ග මධ්‍යන වේගය සමානයි. සමානයිලු 3R T dash බෙදීම M2. හරිද? එතකොට පුතේ 3R ට 3R කැපුණාම අපෙන් අහන්නේ මොකද්ද? T සහ T dash අතර සම්බන්ධය. T බෙදීම 2 සමානයි T dash බෙදීම 14ට. එතකොට T සමානයි T dash බෙදීම 7යි. කොටකින් වඩේ. So 14 නේ මෙතන 28. sorry මෙතන 28. N2 නේ. 14ක්. උත්තරය අංක 5. සාන්ද්‍ර HNO3 සහ H2SO4 මිශ්‍රණයක් වලින් බෙන්සීන් නයිට්‍රෝකරණය කළ විට පුතේ එතකොට සාන්ද්‍ර නයිට්‍රික් සහ සල්ෆියුරික් එකතු වෙලා මෙතන ප්‍රශ්නෙට උත්තරේ ගන්න ලේසි. ඒක කොහොමද කියලා මම කියන්නම්. H2SO4 එක ප්‍රතික්‍රියා කරලා NO2+ කියන එකක් හදනවා. ඒතර ඔය බෙන්සීන්ගේ මේ NO2+ කියන එක්තනට පුතේ මේ බන්ධනේ මෙහෙම දැන්න පහර දුන්නාම මතක තියාගන්න මම මේ අඳින එක්කලා දිහා බලන්න මෙතන H එක තියෙනවා මෙතනට NO2+ එක සම්බන්ධ වෙනවා. ඒත් මේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන දෙකම මෙයා ගත නිසා මෙයා ප්ලස් වෙනවා. ඕකනේ කතාව. එතකොට NO2+ පුතේ මොකක් වෙනවද? NO2 බවට පත් වෙනවා. ප්ලස් එක දැන්නේ. දැන් ওই තර්කය උඩ බලන්න පළවෙනි එක්කනාගේ මෙන්න මෙතන. මෙතන දිත්ත බන්ධනේ මෙතන H එකයි මෙතන NO2 එකයි. මේ කාබන් වලට බන්ධන පහක් තියෙනවා. ඒ නිසා පළවෙනි උත්තරේ වෙන්න බෑ. පුතේ ප්ලස් එකක් තමයි මේ විදිහට මොකක් වෙන්නේද? ප්ලස් එකක් තමයි ඔය විදිහට වටේ යන්නේ. එතකොට තුන්වෙනි උත්තරේ වෙන්නත් බෑ. හතර ගෙන්නත් බෑ. පහ වෙන්නත් බෑ. උත්තරේ දෙක. ඇයි මයිනස් එකක් පහේ තියෙන්නේ?
හතරවෙනි එකේ පුතේ NO2 NO2 ගාව මෙතන තමයි ප්ලස් එක තියෙන්නේ. මෙතන ප්ලස් එක නෑ. ඒක දැන් බෙන්සීන් වලට හම්බ වෙනවා. බෙන්සීන් වලට සම්බන්ධ වුණාට පස්සේ. උත්තරේ අංක 2. අපිට ඉදිරියට ගිහිල්ලා හරි. දියදී රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා උෂ්ණත්වය මගින් පහත කුමන ඒවා මත බලපෑමක් ඇති කරනවද කියනවා. උෂ්ණත්වය මගින් පුතේ ප්‍රතික්‍රියක අණු වල සංඝටන සංඛ්‍යා අතර බලපෑමක් ඇති කරනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා ඒක කාලයක් තුළ සිදුවන ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා පළවෙනි ප්‍රකාශය හරි. සංඝටනය වන අණු වල චාලක ශක්තිය වැඩි වෙන හරි. සම්මත එන්තැල්පි පරිවර්තනය වෙනස් කරන්නේ නැහැ පුතේ. තේසි 25 දී ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි වෙනස කරන්නේ නැහැ. උෂ්ණත්වය වෙනස් වුණා කියලා සම්මත එන්තැල්පි වෙනස් විපර්යාස වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා සක්‍රීය ශක්තිය උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. උත්තරය අංක 1. හරිද? පහත් එක්වෙන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය සලකන්න. පහත් එක්වෙන අයන වලින් කුමනේවා මෙම ප්‍රතික්‍රියා සිදුවන අතරතුර තෑදේද? පුතේ මම දැන් ඉස්සෙල්ලා ඇදලා පෙන්නනවා එකක් නේ. ready? දැන් Cl2 කියන එක නා FeCl3 එක්ක ප්‍රතික්‍රියා කරලා මෙන්න මෙයා පහර දීලා Cl ප්ලස් වෙනවා මේ Cl එක. මෙතන FeCl4 මයිනස් වෙනවා. එතන පළවෙනි උත්තරේ හරි, දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි එක පුතේ Cl දෙකක් සම්බන්ධ වෙන්නේ නැහැ මේකට නේ. මේක මැදින් පහර දුන්නාම මේ ක්ලෝරින්ට ඇදෙන්නේ කවුද පුතේ? මෙන්න මෙයා. මෙතන ප්ලස් වෙනවා. මෙතන H එකයි මෙතන C එකයි. මෙතන H එකක් තියෙනවා නේ. ඒක ලකුණු කරලා නැහැ. ඒ නිසා උත්තරේ D හරි. උත්තරේ අංක 4. උත්ප්‍රේරකයක් සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය වන්නේ. උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාව ඵලදා වැඩි කරයි. නෑ පුතේ. ඵලදා වැඩි කරන්න බෑනේ. ග්‍රෑම් 5ක් දාලා පුතේ ග්‍රෑම් 20ක් හම්බ වෙනවද? ග්‍රෑම් 5ක් දාලා ග්‍රෑම් 8ක් හම්බ වෙනවා. උත්ප්‍රේරකය දැම්මයි කියලා ග්‍රෑම් 20ක් හම්බ වෙන්නේ එහෙනම් මරු. උත්ප්‍රේරකය දැම්මම වෙන්නේ ග්‍රෑම් 8 හම්බ වෙන වේගය වැඩි වෙනවා. එච්චරයි. මොකද හම්බ වෙන්නේ එච්චරයි. උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාව සඳහා අඩු සක්‍රීය ශක්තියක් ඇති විද්‍යුත් මාර්ගයක් ලබා දී. එකයි. එක හරියි. උත්ප්‍රේරකයක් මගින් තාපදායක ප්‍රතික්‍රියාව මුදාහරණ තාප ප්‍රමාණය වැඩි කර වැරදි. මොකද පුතේ? උත්ප්‍රේරකයක් එක්ක විපරීත වෙනස් කරන්නේ නැහැ. උත්ප්‍රේරකයක් නියත උෂ්ණත්වයේදී සමුද්‍රිතා නීතිය වෙනස් නොකර. එකයි. උත්ප්‍රේරකයක් සමුද්‍රිතා නීතියට අතවත් කියන්නේ නැහැ. උත්තරය B සහ D උත්තරය අංක 5. 34 මිනිරන් හා දියවන්ති යන කාබන් වල බහුරූප දෙක සම්බන්ධව පහත කුමන ප්‍රකාශය නිවැරදි වේ? දියවන්ති වල කාබන් පරමාණු චතුස්තලීයව තවත් කාබන් පරමාණු 4කින් වට වී ත්‍රිමාන දෙකක් ලබා දී. එකයි. මිනිරන් දුර්වල වැඩවලත් බල මගින් එක්තර තබන ද්විමාන ස්තර වලින් සැකසී ඇතියෙන් හොඳ ලිහිල් ද්‍රව්‍ය ප්‍රති ක්‍රියා කරයි. ස්තරීය විවයක් යාලා තියෙන පුතේ එන එකක් හරි. දියමන්ති හොඳ තාපහ විදුලි ප්‍රාණයකයක් වේ. වැරදි. දියමන්ති වල පුතේ සචල ඉලෙක්ට්‍රෝන නැහැ. මිනිරන් වල තියෙනවා ස්තර දෙක අතර සචල ඉලෙක්ට්‍රෝන වලාවක්. දියමන්ති වලට සැලකිය යුතු ඉහළ ද්‍රවාංකයක් මිනිරන් වලට නැහැ පුතේ ද්‍රවාංක වෙයි කාගෙද? දියමන්ති වල. උත්තරය A සහ B උත්තරය අංක 1. 35 තනුක H2SO4 සමග රත්කලට ආම්ලික වායුවක්ද තනුක NaOH සමග රත්කලට බාෂ්පික වායුවක්ද ලබා දෙන්නේ කවුද? අන්න එතනදී අපිට කතා කරන්න දෙයක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් NO2 මයිනස් සහ NO3 මයිනස් කියන දෙන්නම සාන්ද්‍ර H2SO4 දැම්මහම NO2 පිටත. හැබැයි NO2 මයිනස් විතරක් තනුක H2SO4 දැම්මහම NO2 පිටත. ඒක ආම්ලික වායුව. හරිද? ඒතර ඕනම ඇමෝනියම් ලවණයක් NaOH දැම්මහම මොකද වෙන්නේ පුතේ? ඇමෝනියා වායුව පිටත. එයා බාෂ්පික වායුව. මේගොල්ලෝ ආම්ලික. තව ආම්ලික වායුව කවුද පුතේ? CO2, SO2, SO3 මේ ඔක්කොම ආම්ලික වායුව. පළවෙනි එක්කනාගෙන් බාෂ්පික වායුවක් පිට වෙන්නේ නැහැ. එතයා උත්තරය අයින් වෙනවා. පුතේ ඒක තුනම බාෂ්පික වායුවක් පිට වෙනවා. මොකද මේ තුන් දෙනාම ඇමෝනියම් ලවණ නිසා ඒ තුන් දෙනාම උත්තරයට ගන්න පුළුවන්. හැබැයි ඇමෝනියම් කාබනේට් වලට සල්ෆියුරික් දැම්මම මොකද වෙන්නේ? ඇමෝනියම් කාබනේට් වලට සල්ෆියුරික් දැම්මම සල්ෆියුරික් කියන අම්ලයනේ පුතේ. දැම්මම
NH4 twice SO4 හැදෙනවා CO2 හැදෙනවා H2O හැදෙනවා. එහෙනම් ආම්ලික වායුවක් පිට. C කියන උත්තරේ පුතේ නයිට්‍රයිට් සීල එක තල්ප අම්ල වගේ එනෝට පිට කරන එහෙනම් එකක් හරි. උත්තරය B සහ D උත්තරය අංක 2. 36 H2S වායුව ආම්ලික ඩයික්‍රොමේට් ද්‍රාවණයක් තම ප්‍රතික්‍රියා කරලා මූල ද්‍රව්‍යයෙන් සල්ෆ හැදෙනවා. H2S කියන එක නා සල්ෆ බවට ඔක්සිකරණය වෙනවා. Cr2O7 2- කියන එක නා පුතේ Cr3+ බවට ඔක්සිකරණය වෙනවා. එතන මෙයා ඔක්සිකරණය වෙනවා නම් H2S ඔක්සිකාරකයක්. පැහැදිලිද? එහෙනම් පළවෙනි ප්‍රකාශය සල්ෆ හැදෙන එක හරියි. ආම්ලික මාධ්‍යයේදී H2S වායුවට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන්නේ. ඒ හේතු කොටගෙන තමයි මෙයාට පුළුවන් මොකද්ද? Cr2O7 2- ඔක්සිහරණය කරවලා සල්ෆ බවට ඔක්සිකරණය වෙන්නේ. එතකොට ලැබෙන ද්‍රාවණයේ කොළ පාට පැහැදිලි කොළ පාටක් නෙමෙයි ලැබෙන්නේ පුතේ. සල්ෆ අවක්ෂේපණය නිසා මොකද වෙන්නේ? සල්ෆ අවක්ෂේපණය නිසා ද්‍රාවණයේ පැහැදිලිතාවය අඩු වෙනවා. උත්තරය අංක 1. ක්ලෝරිනි ඔක්සි අම්ල වල ආම්ලිකතාවයන් අඩු වෙන පිළිවෙල. දැන් ඕගොල්ලෝ බලන්න මෙන්න මෙහෙම. මේ HO3 කියන එක නේද? හරිද? මෙතන HClO2 කියන එක තමයි. මෙතන HClO3 කියන එක තමයි. මෙතන HClO4 කියන එක තමයි. මෙයා ඔයා බලන්න පුතේ මෙයා ඔක්සිජනකේ ධන 7යි 7ක් ඈත් වෙලා තියෙනවා. මේක ධන 5යි. මේක ධන 3යි. මේක ධන 1යි. මේ H එක H+ එක්ක පිට වුණොත් තමයි පුතේ ආම්ලිකතාවය ඇති වෙන්නේ. H එක H+ විදිහට පිට වෙන්නේ ඔක්සිජන් යාගේ ඉලෙක්ට්‍රෝන අදින නිසා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන අදින්න පුතේ ඔක්සිජන්ට මෙහෙන් ලැබෙන ප්‍රමාණය මදි වෙන නිසා. ඒතර මෙයාගේ ඔක්සිකරණාංකය වැඩි කියන එකේ අදහස් වෙන්නේ මොකක්ද? එයාගෙන් ඉලෙක්ට්‍රෝන ඈත් වෙලා ඉවරයි. ඒතර ඔක්සිජන් ක්ලෝරින් පරමාණු පුතේ ක්ලෝරින් පරමාණු ඔක්සිකරණාංකය වැඩි වෙනවා කියන්නේ දැන් වායතන මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොටම මේ ඔක්සිජන්ට ආකර්ෂණය කරනවා. හැබැයි මෙයාගේ පුතේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන ආකර්ෂණය කරන්නේ. මෙයාගේ පුතේ නෑ මම කියන්නේ මේ ක්ලෝරින් ගාව ඉලෙක්ට්‍රෝන වල ගණන්ත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා ටික ටික මේ. ක්ලෝරින් ගාව ඉලෙක්ට්‍රෝන වල ගණන්ත්වය අඩු වෙනකොට OH කිය ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන ලැබෙන ප්‍රමාණය මොකද වෙන්නේ? පුතේ අඩු වෙනවා. ඒතර OH කිය ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන ලැබෙන ප්‍රමාණය අඩු වෙනකොට මොකද වෙන්නේ? ඔක්සිජන් ගන්නට හයිඩ්‍රජන් ඇදලා ගන්නවා. ඒතකොට හයිඩ්‍රජන් ඇදලා ගන්නකොට මොකද වෙන්නේ පුතේ? H+ පිටවීමේ නැඹුරු වැඩි වෙනවා. ඒ නිසා ඔක්සිකරණාංකය වැඩි වීමත් සමග ආම්ලිකතාවය වැඩි වෙනවා. උත්තරේ 1 එන්නේ. 38 CO3 2- අයනින් වඩාත්ම ස්ථායි ලුසියු වේ. මෙයාගේ පුතේ ලුසියු 3 එක හා සමානව ස්ථායි. මේ තුන් දෙනාගේ බන්ධන අසමානයි. හරිනේ මේ දෙක එක බන්ධනයක් මේක පුතේ දිට්ඨ බන්ධනයක්. පළවෙනි ප්‍රකාශය CO3 2- අයනින් වඩාත්ම ස්ථායි ලුසියු වේ ආරෝපණ රහිත ඔක්සිජන් පරමාණුවක් තියෙනවා. ඔව්. උත්තරේ අංක 2. ආරෝපණ රහිත ඔක්සිජන් පරමාණුවක් තියෙනවා කියන එකයි ආරෝපණ රහිත ඔක්සිජන් පරමාණුවක් කියලා ඒකෙන් නිමිලක් බලන්න දැන්. තුන් දෙනාගේම ආරෝපණ තිබිලත් පුතේ මොකද්ද? බන්ධන ටික වෙනස් වෙන්න බැරි පුළුවන්. දැන් මේ සම්ප්‍රයුක්ත මුහුම අරගෙන නෙවෙයි සම්ප්‍රයුක්ත මුහුම ගත්තොත් මේ බන්ධන තුනම සමානයි. හරි? හැබැයි ප්‍රකාශයේ පොඩ්ඩක් දැම්මම කල්පනා කරලා එක කියන එකට උත්තරේ ලකුණු දෙන්න පුළුවන් පුතේ. ඒක හරි. 1 2 දෙකම ලකුණු දෙන්න. හරි? පියවර කීපයෙන් යුත් ප්‍රතික්‍රියාවක් මේ තියෙන්නේ. ප්‍රතික්‍රියක ඵල. ප්‍රතික්‍රිය. හරි. ඵල බවට පත් වෙනවා. දැන් බහුපියවර ප්‍රතික්‍රියා. ඒකට මේ ප්‍රතික්‍රියාවේ සමස්ත එන්තල්පි විපරාතය උත්තරදි කියලා වුත් මේ දෙක අතර වෙනවා. මේක තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපරාසය. බහුපියවර ප්‍රතික්‍රියාවක බහුපියවර ප්‍රතික්‍රියාවක් ගත්තහම යාගේ මොකද පුතේ? ප්‍රතික්‍රියක සහ ඵල අතර පවතින වෙනස තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපරාසය කියන්නේ. මොකද මේ එන්තල්පි විපරාසය කියන එක අවස්ථා ප්‍රත්‍යක්. අවස්ථා ප්‍රත්‍යක් කියන එක අදාළ ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාව මත පමණයි අදාළ. ඒ සිදු කරන පියවර ගණන හෝ මාර්ගය මත රඳවා පවතින්නේ. උත්තරය අංක 1.
40 දී ඇති උෂ්ණත්වයේදී පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධජීව කාලය T භාගය කියන එක නා පුතේ 0.693 බෙදීම K කියන එක්තරාගෙන් ලැබෙනවා. ඒක හරි. T භාගයේ තප්පර 50ක් කරන පළමු පෙළ ප්‍රතික්‍රියාවක තප්පර 150කට පසු. උතේ අපි තුමු C කියලා තියෙන එක C බෙදීම 2 වෙන්න තප්පර 50ක් යනවා. හරිද? C බෙදීම 2 C බෙදීම 4 වෙන්න තව තප්පර 50ක් යනවා. C බෙදීම 4 C බෙදීම 8 වෙන්න තව තප්පර 50ක් යනවා. එතකොට ආරම්භ ප්‍රමාණයෙන් දැන් තියෙන මෙතනද පුතේ? C බෙදීම 8යි. එතකොට C කියන එකනා C බෙදීම 8 බවට පත් වෙලයි කියලා කියන්නේ කොච්චරද? 8න් 7ක් ඉවරයි. ප්‍රතිශතයක් විතර ගත්තොත් 87.5ක් විතර. උත්තරය අංක 1. 2 sorry 2. හරිද? එතකොට මේ ප්‍රශ්න ටිකේ තව ඉතුරු ප්‍රශ්න කීපයක් තියෙනවා. බලමු. ප්‍රශ්නාංක 28. 28 වෙනි ප්‍රශ්න. පරීක්ෂණයකදී වැඩිපුර N2 වායු සම මැග්නීසියම් ලෝහය ප්‍රතික්‍රියා කිරීම සඳහා ලැබෙන ඵලයේ ජලය සම ප්‍රතික්‍රියා මැග්නීසියම් කියන එක නා N2 එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා පුතේ Mg3 N2 කියන එක. මෙතන තුනක් දැම්මම හරි. solid එකක්, gas එකක්, solid එකක්. Mg3 N2 කියන එක නාට solid එකට ජලය දැම්මම මොකද වෙන්නේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙනවා NH3 වායුව පිටත. මෙතන නයිට්‍රජන් දෙකක් තියෙන නිසා NH3 දෙකක් හැදෙනවා. මෙතන දෙකක් දැම්මා. මැග්නීසියම් පරිසරය වෙන තුනක්. මැග්නීසියම් තුනිකයි. එමෙතේ නයිට්‍රජන් තුනිකයි. හයිඩ්‍රජන් දෙකයි දෙවරක් තුන 6යි 6 6 12යි එකට 6ට ප්‍රතික්‍රියා තුනිකයි. හරිද? අපිට කියනවා H2O සමග ප්‍රතික්‍රියා කරන ලද සමතුලිතත්වයේ දිහා පීඩනයේදී පිට වූ වායුවේ පරිමාව 672යි ජල දෙන්නේ. එනි සාවු පීඩි. හරි. එතකොට පුතේ මේක 22400යි ඝන සෙන්ටිමීටර් මවුලයට කියන එක්තරාගෙන් බෙදුවා නම් මවුල ගාන එනවා. හරිද? මවුල පරිමාණය බෙදුවා. හරි. ඊළඟට මවුලික පරිමාණය බෙදුවට පස්සේ භාවිතා කළ මැග්නීසියම් වල ස්කන්ධය. එතකොට මේ ප්‍රමාණය දෙකෙන් බෙදුවා නම් 672 බෙදීම 22400න් භාගයයි පුතේ මෙයා. ඔය ටික තමයි මේ. ඒක තුනෙන් වැඩි කරා නම් මැග්නීසියම් ප්‍රමාණය හොයනවා. 672 කියන එක කරා 22400න් බෙදලා භාගයෙන් වැඩි කරලා ඕක තුනෙන් වැඩි කරා. එනවා මොකද්ද? මේ මවුල ගන්නකො තුනේ මැග්නීසියම් මවුල ගන්න. ඒක වැඩි කරා නම් 24න් පුතේ ඔන්න එනවා ස්කන්ධය. එතකොට ඔකේ උත්තරය එනවා 1.08යි ග්‍රෑම්. මෙයාගේ මෞලික පරිමාණය. එතකොට මෙයාගේ මෞල ගාන දෙකෙන් බෙදුවම මෙයාගේ මෞල ගාන එනවා. මේ මෞල ගාන තමයි මේ මෞල ගාන. ඒක පුතේ කියන තුනේ වැඩි කරාම මැග්නීසියම් මෞල ගාන එනවා. මේ මෞල ගාන 24න් වැඩි කරාම ස්කන්ධය ලැබෙනවා. හරිද? ප්‍රශ්නාංක 22 KBR 0.119 119 වැඩි කිරීම 10.4යි ග්‍රෑම්. ඔක බෙදලා පුතේ මෙයාගේ මවුල ගාන ගන්න. බ්‍රෝමීන් 80යි 39 කියන්නේ 110. ඊළඟ එක වැඩි කිරීම 10 3යි මවුල තියෙනවා. හරි ඔන්න ආ මවුල ගාන. 500ක දිය කරලා ඉවරලා පුතේ මේ ටික මේක 500ක දිය කරලා දින මවුල ගාන. එතකොට KBR ගේ සාන්ද්‍රණය කොච්චරද? 500ක එක වැඩි කිරීම 10.4ක් තියෙනවා නම් 1000ක තියෙන මවුල ගාන කොච්චරද? 2යි 2 වැඩි කිරීම 10.4යි
ගණන් ඩෙසිමීටර්. KBR එකක පුතේ K plus 1යි BR minus 1යි තියෙනවනේ උත්තරේ. K plus ගේ සාන්ද්‍රණයත් මේකම තමයි. එහෙනම් උත්තරේ ගත්තාම පළවෙනි එක 2 වැඩි කිරීම 10 4ක් වෙනවා. එහෙනම් උත්තර තියෙනවා 3ක් 3 4 5. දැන් K plus ගේ සාන්ද්‍රණය ppm කරන්න කිව්වම මොකද කරන්නේ? 2 වැඩි කිරීම 10 රින් 4 කියන එක වැඩි කරනවා පුතේ 39න් වැඩි කරනවා 10. ඔන්නේ නෝ ගණන් ඩෙසිමීටරයට මිලිග්‍රෑම් වලින් උත්තරේ. අන්න ඒක තමයි ppm කියන උත්තරේ නම පුතේ 7.8යි. ppm උත්තරේ අංක 5. හත්වෙනි ප්‍රශ්නය. x ධන y ක්‍රියා කළ z එතන ප්‍රතික්‍රියාවක් තියෙනවා ආරම්භ තීව්‍රතා මෙන්න පරීක්ෂණයකදී පරිමාර්ජනයේ z සැලීමේ ආරම්භ තීව්‍රතා r වේ ප්‍රතික්‍රියාව x අනුබද්ධයෙන් පළමු පෙළ සහ y අනුබද්ධයෙන් දෙවන පෙළ. r සමානයි k වාරයක් x ගේ සාන්ද්‍රණය පළවෙනි බලය y ගේ සාන්ද්‍රණය දෙවෙනි බලය. ඕකද? ප්‍රතික්‍රියා තීව්‍රතා r වෙනවා පුතේ k වාරයක් x ගේ සාන්ද්‍රණය 0.4ක් වෙලා y ගේ සාන්ද්‍රණය 0.1 වර්ගයක්. ප්‍රතික්‍රියා තීව්‍රතා දෙවෙනි අවස්ථාවේ r dash කියලා ගත්තොත් x ගේ සාන්ද්‍රණය 0.2යි y ගේ සාන්ද්‍රණය 0.2 වර්ග. r බෙදීම r dash කියන එක එනවා පුතේ මේකට මේ කැපුණාම 2යි කියනවා වැඩි කිරීම 4 නේ. r dash කියන එක සමානයි 2යි r. උත්තරේ 4. කම්මැලි ප්‍රශ්නේ බ්‍රෝමෝ බෙන්සීන් වල සංප්‍රයුක්ත විභවය. පුතේ මේ ඉන්නේ බ්‍රෝමෝ බෙන්සීන් කියන එකන මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගලක් බෙන්සීන් වලට දීලා මෙන්න මේ බවට පත් වෙනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ටික මෙතනට යනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන විත්ත බන්ධනයක් ඇතිවෙනවා බ්‍රෝමින් ප්ලස් වෙනවා. මෙයා පුතේ මයිනස් වෙනවා. ඒතර මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දීලා මේ බන්ධනය මෙතනට කඩනවා පුතේ. එතකොට මොකද වෙන්නේ? ඔය විදිහට දැන් මෙතන මයිනස් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයා ගන්නනේ. මේ බන්ධනය හරි මේ බන්ධනය හරි මෙතන විත්ත බන්ධනය Br ප්ලස්. දැන් ඔය විදිහට ගත්තාම ඔයාලට පේනවද උත්තරේ දෙක තියෙනවා. ඇයි ඒ? Br ප්ලස් වෙනකොට පුතේ මෙයා ගාව ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි තියෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙනවා නම් එයාට ප්ලස් එකක් වෙන්න විදිහක් නෑ උත්තරේ නේද? දෙක. මේකේ තව ප්‍රශ්න පුතේ දෙක තුනක් ඉතුරුයි. අපි ඒ ටික ඊළඟ පේපර් එකට සාකච්ඡා කරමු. පන්ති තුන මොනවද 21යි 8යි 12යි නේ. ඒක විතරයි ඉතුරු. අපි ඒ ටික ඊළඟ පේපර් එකට සාකච්ඡා කරමු. හරි එහෙනම් ඉතින් කාරණා ටික අවසානයේ හැමෝටම ආයුබෝවන්. ජය වේවා.